guys, welcome back to another mini vlog. අද මම ඔයාලට ගේන්නේ unboxing video එකක්. මම දැකලා තියෙනවා දැන් TikTok එකේ ගොඩක් කට්ටිය තෙමු එකකින් orders අරගෙන මොනවාද unboxing videos දානවා. ඉතින් මටත් හිතුවා මම හැම වෙලේම තෙමු and Shein එකෙන් order කරන කෙනෙක් විදියට අපරාධ මම දාන්න නැත්තේ කියලා. ඉතින් මේ පාර මමත් unboxing video එකක් ගේනවා ඔයාලට. බලාගෙන ඉන්න. Okay, ඇත්ත කතාව guys. මම ඕපන් කළ බැලුවා. මට අනිත්‍යය වගේ ඉවසගෙන ඉන්න බෑ. මට මේ ඔඩේ ආවේ රෑ. මේ උදේ වෙනකන් ඉවසගෙන ඉන්න බෑ මට මේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ හින්දා මම ඔඩේ එක දැම්මා. මම ඇත්තටම මේ ටික ගත්තේ මට මේ ටික ගත්තම තව ෆ්‍රී ප්‍රොඩක්ට්ස් වගේක් හම්බුණා. ඒක නිසා හැබැයි මම මේන්ලි මම ආසාවෙන් හිටපු ෆ්‍රී ප්‍රොඩක්ට් එක මට ආවේ නෑ. පොඩි වින්ටේජ් කැමරා එකක්. ඒක අන්තිමට එනවා මේ ඔක්කොම මේවා කරාට පස්සේ ඒකේ වන්න විදියක් නෑලු ෂිප් කරන්න විදියක් නෑලු කටාවලට ඒක මොනවාද බැහැ කියලා. but ඒගොල්ලෝ මට ක්‍රෙඩිට් කරලා මගේ සල්ලි but still I wanted that. ඒක නිසා තමයි මම මේ අනවශ්‍ය විදියට බඩු ටික ඕඩර් කරේ. මට ඒක ෆ්‍රී ගන්න ඕනවට. but it's okay. මේක ඇත්තට මට ඕනලා තිබ්බේ මගේ කාමරේ හරියට රැක් එකක් නෑ. මේ කබඩ් එක ඇරෙන්න වෙනම රැක් එකක් නෑ. ඉතින් මට මේකක් ඕන වෙලා තිබ්බේ. මම දන්නේ මේක ඕඩර් කරද්දි ලොකුවට තිබ්බේ මේකේ ඇතුලේ මෙච්චරක් විතර උස එකක් තියෙන්න පුළුවන්ද කියලා. but it's okay, let's see. මේක පස්සේ අපි ඕපන් කරලා බලමු. ඊට පස්සේ මම ඕඩර් කරා මම ටියුලිප්ස් වලට ආසයි. මේක ඕඩර් කරලා මේක ආවම තමයි මතක් වුණේ. දැන් මේ ටික මම ඔළුවට තියාගෙන ඉන්න එක මේව දාන්න මට වාස් එකක් නැහැ. but it's cute. හරිම soft එක. cute. මම පස්ස එකක මොකක් එකක දාන්න ඕනේ හිමීට. ඊළඟට මම ඕඩර් කරා මේක මට තියෙන කලබලෙට ගැලවුණා. අප්පා බලන්නකෝ. මේ බලන්නනේ. මේක ගැලවුණානේ. කොහොමද මේක කොහොමද පෙන්නන්නේ ඔයාලට? හරි. මේක guys තියෙන්න ඕනේ. ඔක්කොම පැටලිලා. You're braver than මෙන්න මෙහෙම එන්න ඕනේ. හරිද? මේ මෙතන ස්ටෙප්ලර් කරලා වගේ ගහලා තියෙන්නේ. මම හිතුවේ තාඩිය මේක පල්ලයට අදින්න පුළුවන් කියලා. මෙහෙම ඇද්දා. ඊළඟට ඇද්දම වෙච්චද? So anyways, this is cello tape එක. This is how it's supposed to be. මෙන්න මේක එන්නනේ මැද්දේ. කොහොමද හරි? This one. හරි හොඳයි. ඊයා මෙන්න මේක මම ඕඩර් කරේ. අනේ පොඩ ලස්සන රූම් එක ලස්සන කරන්න තමයි ඇත්තටම ඕඩර් කරේ. මොකද මට නිකන් I wanna start new නිකන් new me වගේ scene එකක් කරන්න ඕනේ. ඔක්කොම මේක ඕව එකක් දාලා ඒ නිසා. ඊට පස්සේ මේක මට free හම්බුනේ. අර tooth brush එක guys මට මාරම මේ excited මේක use කරන්න මම දැකලා තියෙනවා. මේ මේක පාවිච්චි කරන්න නැතුව හිතේ මම ඔයාලට මේ වීඩියෝ එක කරලාම පාවිච්චි කරන්න ඇත්තටම හොඳද දන්නේ නැහැ. මේක ඕකේ use කරන්න කොහොමද? මේක දාන්නේ කොහොමද? හරි. මේ තියෙන්නේ. හොඳයි වගේ. එක තියෙනවා white clean මම දන්නේ මේ ඇත්තද නැද්ද කියලා. Looks like it's nice. මේ හොඳයි වගේ. So this one මම මේක දැක්කම ආසයි. That one. ඊළඟට මේ මොකද මේ? this මේකත් මට free හම්බුනේ අර බඩු ටික ගන්නකොට. guys මේක මම පෙන්නන්නම් දැන් වීඩියෝ එකේ අන්තිමට light මේ කාම් ගෙදර එළිය වැඩි. මේ එළිය වැඩි කියන්නේ මේ දවල් වීඩියෝ එක කරන්නේ. මේක this is so nice. මොකද අර මේක දැන් ප්ලග් කරාට පස්සේ අර තනිකර sunset vibe එකක් එන්නේ. මේ light එක නිකන් අර sunset light එක. ඔයාලා දැකලා තියෙනවනේ මගේ කොණ්ඩේ ගණන් ගන්න එපා. මේ මොනවාද sunset vibe එකක් තියෙන්නේ. vibe එකක් කියන්නේ light එකක් තියෙන්නේ. හරිම ලස්සනයි නිකන් අර room එකෙන් භාගයක් විතර වැහෙනවා. හරිම ලස්සනයි. මේක මට මාරම නියමයි. මාරම නියමයි. මේක මම ආසයි. ඊට පස්සේ this මේක free හම්බුනේ. මේ අර කතා කරනකොට mic එක වගේ
මට නම් මේක ඇත්තටම ඕනේ නෑ. මේක හොඳ අර හිමීට කතා කරනවා. හැබැයි let's see. මොකද මගේ කෑ ගැහිල්ලට මම කොහේ ඉඳන් කෑ ගැහුවා කතා කරත් මේ මගේ කටේ සද්දට වීඩියෝ එකට ඇහෙනවා මං කියන දේ. but ooh දෙකක් එනවා. this is really nice. අර මම quality එකටම වගේ වුණා. this is actually nice. we should use this. I mean I should use this. ගහගෙන නිකන්. hey guys. ඔයාලට මම වෙනවද? එහෙම කරන්නේ. මේක use කරලා බලන්න. Oh my god, mama මාරම clumsy guys, clumsy. Can I have one? Next. Makeup brushes. Makeup brush set එකක් order කරා. හොඳයි වගේ බලමු. මේක නම් මම නිකන් order කරේ. මොකද අර free gifts ටික ගන්න තව මොකක් හරි order කරන්න. I got it. This one. මම එක දැකලා තියෙනවා. මේ මගේ මේ යාළුවා අංජලි ඉන්නේ. ඇම්ස්ටර්ඩම් වලදී ආටත් මේක තියාගෙන, ඒ කියන්නේ මේක ෆෝන් එකට දැම්මම අපිට අලවන්න පුළුවන්. මිරර් එකේ වගේ නිකන් අර get ready with me videos අර බොරුවට අනම්මනම් කරන්න හොඳයි. මේක අලවන්න පුළුවන්. but මගේ කව එකට ඇලවෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කියලා. ෆෝන් එකට නිකන් ඇලවෙනවා. so I have to figure it out. Anyways, that one. ඊළඟට මේකට මම සල්ලි දීලා ගත්තේ. but මේ I got a discount. මේක සෙට් එකක් කියලා තිබ්බේ. මම තෙමු එකෙන් ගයිස් ඕඩර් කරන්න වැඩි කැමති නෑ. බෙඩ්ෂීට්ස් මොකද එකපාරක් ඕඩර් කරාම විකාරයක් ඇවිල්ලා තිබ්බේ. maybe මං හරියට බලපු නැති නිසා වෙන්නද. but මේක මම reviews බලලා oh wow this is nice. මම මගේ ආසම් පාට purple. මේ මේ තියෙන්නේ මේක හොදලා දාන්න ඕනේ. අනේ මට කම්මැලි. හොද දාන්න වේලන්නයි. ඒකට හොදලා දාන්න ඕනේ. චීනි නන්නේ මේ මොනවාද මේ තියෙන බෙඩ් ෂීට් එක. ඕ මේක මදියේද? ඒ සිංගල්ද මන්ද? අප්පා මේක මදි. බලමු. මේ කොට්ට උර දෙක තියෙනවා. අනේ ඔක්කොම වැටුණා මගේ බඩුවේ. මේකත් guys මදි. කමන්නේ බෙඩ් ෂීට් එක අම්මලට දීලා ක්විල්ට් එකට දාන එක මම තියාගන්නවා. හැබැයි නෑ අපේ අම්මලගෙටත් මදි. කමන්න. මොකද වැටලා ඊට පස්සේ guys මම ඕඩර් කරා මේ මොනවාද විත්ති අලවන්න canvas frames. හැබැයි ඒක frameless ඇවිල්ලා තියෙන්නේ. මේ සෙට් එකක්. එකයි මේක නිකන් මේ හොඳ රෙද්ද වගේ අර canvas එක. මම හිතන්නේ මේක අපිට ඕන canvas එකකට set කරන්න පුළුවන් ඇති. maybe I'm going to do that. canvas එකකටම set කරලා අලවනවා. or maybe මට ඔක කරන්න කම්මැලි නම් මම ඔන්නෝම අලවනවා. no. මේ අනිත් එක. ඒකේ චූටි ඒවා 6ක් එනවා එකට. that one. ඔක්කොම pink. හැබැයි මේක ලස්සන අර canvas එකක දැම්මනේ. I truly am the luckiest girl in the world. Oh, this is cute. That's one. ඊට පස්සේ ලොකු එකක් තියෙනවා. Shit happens and that's okay. ඒක ලස්සනයි. මේ අනේ පොඩි වෙලා මගේ අතින් මේක. මේ so ඔය ටික තමයි මම තේමු එකකින් ඕඩර් කරේ. මේ මොනවාද? Guys, this is sweet. මේක අර ගාන එක. ඒකයි කොහොමද ඒක ගන්න එළියට? මේක මම කඩලා නවත්තන්නේ. ඒක හිමිට බලන්න. ඕකේ, අපි දැන් සෙට් කරමු මගේ මේක අතර මම මේක සෙට් කරලා ඉවර වෙලා කියන්නම් මේ මේක
සයිස් එකට හරියට ඒක තියනවාද කියලා. ඕකේ මේක ලොකුවට තිබ්බ තෙමු මේකේ බලමු මේ මට නම් ෂුවර් නෑ මෙන්න මේ හීනි චූටි මේකක මොනවද තියනවාද කියලා. but that's okay. That's okay. I'm really sorry guys. මේ මාර chaotic මේ වීඩියෝ එක සාමාන්‍ය විදියට. Hey guys, මේකේ මම ගත්තේ මම පුරු මෙහෙම කරන්න මට විදියක් නෑ. but I'm also excited. Anyways, I hope you guys enjoyed the video. පොඩ්ඩක් මම මේක set කරලා එන්න. Okay guys, come with me to build this rack. See, this is the thing. I'm not built for this stuff. මට මේව තේරෙන්නේ නැහැ. හරිද? Okay, take two 9.8 millimeters long pipes. Numbered 1 and numbers gone and okay. හරි ගත්තා ඉතින්. මම මේවා දාන්න තියෙනවා. මේ බාලේ වගේ දඩබඩ ගාලා මගේ ඇඳුනේ සපත්තු ඔක්කොම ටික වැටෙයිද දන්නෙත් නෑ අප්පා මේක එහෙම. I cannot do this stuff. I know it's not this. It's this. Haha. I'm an independent girl, guys. What am I කරන්න පුළුවන්? මේකට පුළුවන් දනේ දේවල් මේක පැත්තකින් තියමු පොඩ්ඩක්. හරි නෑ ඊළඟට oh my god guys finally හදලා ඉවරයි. It's actually nice. මගේ උසරම තියලා ඇත්තට මේක හොඳයි. I wish මේක නම් අර පොඩක් cardboard නේ මිටලා ගාන කම්බල තිබ්බන කියලා but it's really nice. I'm proud of myself. මම මේක හැදුවා. මේ මහන්සි කැලලා ඉතුරුනා. මම බලමු මේක කොහෙවත් සෙට් කරන්න දාන්න නැහැ. ඉතින් මම I don't know. maybe ඒගොල්ලෝ extra දෙන්න ඇති. So yeah, that's it. මම ගෙදරම light curtains ඔක්කොම ගහුවා. මේක පෙන්නන්න මේ බලන්න. This thing. මේ අර නිකන් ආරම ලස්සන sunset වගේ vibe එකක් තියෙන්නේ. ඒක මම මෙතන තියලා තියෙන නැත්තම් මේක ලස්සනට ලොකුර මෙහෙම එනවා. It's really nice. I love it. බලන්න මේක නිකන් photo shoot එකක් කරන්න නැතුව දැන් එහෙම නැල්ල වැදෙනවා දැන් වගේ. Anyways guys, that's it. ඔය ටික තමයි මම තෙමුවකින් order කරේ. Thank you so much for watching. See you in another mini vlog. Bye.